පහුගිය 29 වෙනිදා පැවති රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් බලපෑම් රට පුරාම සිද්ධ වෙලා තිබුණා. ඒ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළ සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ බලපෑම විශාල වශයෙන් දකින්න ලැබුණා. මේ නිසාම අපිට සිද්ධ වුණා විශේෂයෙන් රත්නායකපුර ප්‍රදේශයට ඇවිල්ලා ජනතාව මුහුණ දීලා තියෙන මේ ගැටලු පිළිබඳව සොයා බලන්න. අද දින අපි රස්නායකපුර ජාතික පාසලට පැමිණියෙත් පාසලට යම් මලාබාහනි තත්ත්වයක් තිබිලා තියෙනවා. ඒ පිළිසකර කර ගැනීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අපි පළාත් අධ්‍යාපන ලේකම්ට උපදෙස් දෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නත් කටයුතු කරනවා. ඊට අමතරව මම හිතන්නේ මේ ප්‍රදේශයේ පවුල් 58ක පමණ පීඩාවට පත් වෙලා තියෙනවා. ගේ නිවාස අර්ධ වශයෙන් හානි වෙලා තියෙනවා. ඒ සම්බන්ධෙනුත් නිරීක්ෂණය කරලා කඩිනමින් ඔහුට අවශ්‍ය වුන් පිළිසකර කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න අපදා සාහන සේවා මධ්‍යස්ථානයට උපදෙස් දුන්නා. ඒ වගේම අමාත්‍යාංශයට උපදෙස් දීලා තියෙනවා. සඳහා මැදිහත් වෙලා කඩිනමින් ඒ තත්ත්වය වළක්වලා සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය අතට පත් කර ගැනීම සඳහා අවශ්‍යතාවය ඒ සඳහා තමයි අපි මේ ප්‍රදේශයට පැමිණෙන්නේ.